ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අමතක නොවන තරගයක් තමයි 2014 ලෝකුසන අවසන් මහා තරගය. බංග්ලාදේශයේ ඩකා නුවර පැවති මෙම තරගයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. කාසියවාසිය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල ලෙස රොහිත් ශර්මා සහ අජින්ක්‍යා රහානේ පැමිණි අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන් දෙනාට වැඩි වේලාවක් සාර්ථක වීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. ලකුණු 3ක් පමණක් ලබා සිට අජින්ක්‍යා රහානේ ප්‍රථම කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර දෙවන කඩුල්ල සඳහා රොහිත් ශර්මා සහ විරාට් කෝලි අතර ලකුණු 60ක සම්මතතාවයක් ගොඩනැගූ අතර දෙවන කඩුල්ල වෙත රොහිත් ශර්මා පන්දු 26කට මුහුණ දී ලකුණු 29ක් ලබා සිටි දී රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී ගියහ. තුන්වන කඩුල්ලෙන් පිටට පිවිසි යුවරාජ් සිං විරාට් කෝලි සමග එක්ව ලකුණු 54ක දැවන්ත සම්බන්ධතාවය ගොඩනැගූ අතර එම ලකුණු 54ක සම්බන්ධතාවය ගොඩනැගීමට පන්දු 42කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට ඔවුන් දෙදෙනාටම සිදුවිය. ඉන්දිය කණ්ඩායම වෙන අගනා ඉනිමක් ක්‍රීඩා කර විරාට් කෝලි පන්දු 43කදී තමන්ගේ ලකුණු 50 සීමාව පසු කිරීමට සමත් විය. 15 වන පන්දු වාරයේ ආරම්භ වීමට ඉන්දිය කණ්ඩායම කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 101ක් ලබා ප්‍රබල අන්දමින් සිටියත් අවසන් පන්දු වාර පහ තුලදී ලසිත් මාලිංග සහ රුවන් කුලසේකර යන දෙදෙනා එකතුව දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර තුන්වන කඩුල්ල ලෙස පන්දු 21කදී ලකුණු 11ක් පමණක් ලබා සිටි යුවරාජ් සිං පිටියෙන් ඉවත් කිරීමට නුවන් කුලසේකර සමත් විය. යුවරාජ් සිං දැවී යන විට ඉන්දිය ලකුණු පූර්ව දිස්ත්‍රියේ ලකුණු 119ට කඩුළු 3ක් ලෙස ඒ වනට පන්දු වාර 18යි එක් පන්දුවක් අවසන් වී තිබුණේය. ඉන්පසු පිටියට පිවිසි මහේන්ද්‍ර සිං ධෝනි ලබාගත හැකි වූයේ පන්දු 4කදී ලකුණු 4ක් පමණක් වූ අතර හුදකලා ඉනිමක් ක්‍රීඩා කර විරාට් කෝලි පන්දු 58කදී ලකුණු 77ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 6 පාරවල් 4ක් සහ 4 පාරවල් 5ක්ද ඇතුළත් විය. පන්දු වාර 20 අවසානයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 130ක් කඩුළු 4කට ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙන නුවන් කුලසේකර පන්දු වාර 4කදී ලකුණු 29ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවාගත් අතර මැතිව්ස් පන්දු වාර 4කදී ලකුණු 25ක් ලබා දී එක් කඩුල්ලක්ද රංගන හේරත් පන්දු වාර 4කදී ලකුණු 23ක් පමණක් ලබා දී එක් කඩුල්ලක්ද දවා ගත්තේය. ඉන්දිය කණ්ඩායමේ ලකුණු පූර්ව වෙනුවෙන් විරාට් කෝලි ලකුණු 77ක්ද රොහිත් ශර්මා ලකුණු 29ක්ද යුවරාජ් සිං ලකුණු 11ක්ද එම්.එස්. ධෝනි ලකුණු 4ක්ද අජින්ක්‍යා රහානේ ලකුණු 3ක්ද ලබා ගත්තේය. මෙම තරගයේ අවසන් පන්දු වාර 4 තුලදී නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර ඔවුන් දෙදෙනා එකතුව ලකුණු 19 පමණක් ලබා දීම විශේෂී විය. ඉනිමේ අවසන් පන්දුවේදී ලකුණු 77ක් ලබා සිටි විරාට් කෝලිව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට සචිත්‍ර සේනානායක සමත් විය. He's gone this time, but the big screen will show India finish with 130 for 4.